එකෙන් වෙන්නේ තමන් තමන්ව හේට් කරගන්න පටන් ගන්න එක විතරයි. සොල්ට ෆේස් කරද්දි හැම වෙලාවෙම ඔලුවට දාගන්න ඒ යක්ෂයා. Hi, හලෝ මන් අදීනා. මං ෂයිනී. Welcome back. මේ තමයි Dear Jesus. It's us. ඉතින් ශයිනී මොනාද විස්තර අපි අද විස්තර අලුත් තැනකින්නේ අපි බාධක නැද්දේ දෙයක් කියන්නද කියන්න කියන්නද අපි වීඩියෝ එක පාරක් රෙකෝඩ් කරා හරිද කෝමාරි අපි ඉස්ලාම් උදේ රෙකෝඩ් කරා වැස් හරිද වැස්ස අපි අපි එලිය සොරි ඇතුළ රෙකෝඩ් කරේ කාරගත්තුවේ කෝමහරි අපේ මොල කියන්නේ අපි මේ ටිකිරි මොලේ ටිකිරි මොලේ කියන්නේ වාදන්න වචන ස්ටීරිං වීල් එක අහුවෙනවා මේ කැනෙ කැමරාවට අපි දැන් නිකං විතන මේ ආය ගැන්න ඉතිරි බාග රෙකෝඩ් කරන්න කලින් අපි මේක හැරව්වා නිත් ගැන් ෆෝන් ගෙනක හැරව කැමරාව හැරවා කැමරාව හැරව් හම ස්ටීරිං විල්ල එක හොයට නෑ ටිකිරි මොලේ ටිකිරි මොලේ කෝමද ටිකිරි අයෝ ජීස සතිය 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 නම් හොඳටම ගියා හොඳටම යමින්ටවල හොඳට ගිය නෑ ගියාද අප්තන් ඩවන්ස් තිබ්බා අවුලක් නෑ අවුලන්න බටන ඇත්තරම සතිය හොඳයි මං විභාග ඔක්කොම ඉවර කරලා දැන් චිලෑක්ස එක ඉන්නේ මමත් ඉවර කරා ඉවරයි ඉවරයි ඕ ෆිනිස්් ඩන්නන් ඩස්ට සෝ අද අපි මොකද කතා කරන්න යන්නේ අද අපි කතා කරන්න යන කම්පැරිසන් කියෙන ටොපික් එක ගැන සිංහලෙන් කිව්වෝත් මගින් හටම හොඳන්න සංසන්ධනය කරනවා අනිත්තායක එක්සම්පල් එකක් ඔයා මගේ තියෙන දේවල් එක කම්පයා කරල බලනවා ඔයාගේ ලයිෆ් එකත්ත කැප්ප එකන ඇයි මට මේ වගේ කොන්ඩයන් නැති නෝමල් එක්සම්පල් ඇපි ගත්තොත් හරි ඉතින් කොහොම ද මේ ටොපික් එක මහිතන අපි ගිය සතියේ ජීසස් කෙන කතා කරනේ අපි එතනි දම් පටන් ගම හිතන්නේ එක හොඳයි කියලා මොකද එතනින් හැමදේ මතාරම්භ වෙන්නේ එහින්ද අපි බැක්ටු ෆස් පේජ යමු ඒ දන්නුවනේ තමා හැමදේම වෙන්න පටන් ගත්තේ ඉතින් වා කියනක නදීන මොකක්ද මේ ස්ටෝරීක් කියලා දැන් අපිව ජීසස් හදලා තියෙන්නේ ගෝඩ් හදලා තියෙන්නේ එයාගේ මේජකට ඉමේජ්කට ඉතින් මේ එයාගේ මේජ්ජක රිෆ්ලෙක්් කරන්න තමයි එයා අපිව හදලා තියෙන්නේ අනිවාට ගාඩ්න කිවුණ දෙහින්දා මේජ්ජක මේ වුණා කැඩුනා ඉතින් මේ ඒකට හැදෙන්න්න අපට පුළුවන් හැබ හරිම අමාරුයි මොකද අපි ඉන්නේ කැඩිච්ච ලෝකක විදිච්ච ලෝකක නරක දෙයල් වෙන ලෝකක ඉතින් ඒක හරි අමාරුයි අපිට ලේසින ඉතින් මේ අපි කම්පැරිසන් ගැන ඇත්තරමයි කතා කරන්න හිතුවේ කම්පැරිසන් කියනෙක් ගැන කතාකන්න හිතුවේ ගොඩාරියක්ම අපිට මේ මහිතන් මේ සතියේ මේ දවස් ටිකේම එක මාර්විදිර අපේ ජීවිතයට ඔකද මේ ස්ට්‍රගල් කර අපි ප්‍රේත් කරහම නදීනත් පේ දවස්සල බෙස්ට් ගැන් ඔගල හිතන ඇති දැන්වේ අපි පර්ෆෙක්් එහෙම එකක් කියර නෑම අපි ප්‍රශ්ටවලින් එන ගමන්ගන්න හරද අපි ඒවලින් ගොඩ එන ගම ඒවලින් යන ගමන්ගන්නේ සෝ එයත් දෙදවස්සර එකත් එක ස්ට්‍රගල් කරනවා මමත් වෙලාකට ස්ට්‍රගල් කරනවා එනට මං පොඩිකාලින්දම ම ස්ට්‍රගල් කර ගොඩාරියක්ම මහිතන්නේ මේ රට එනකා ගැන අවුරුදු 15ක් විතර තිස්සේ මන් ස්ට්‍රගල් කර තේරෙන කාලදම්ම එකන ඒක සමහරක් වෙලාවලට ගොඩක් වෙලාවට එක වෙන්නේ ෆැමදීකින් ඒක පටන්ගන්න පැමි නංගි මල්ලි වෙලාකට අක්කා නංගි මල්ලි දෙමේ වටේ ඉන්න අය වටේ දෑයෝ නෑ වෙලාකට මන්දන මගේ ලයිෆගේ මං ස්පිනිස් කර තියන ඇත්තම වෙලාවකට කම්පයා කරනවා නංගිත් එක්ක ඇයි නංගිට පුළුවන්න ඇයි ආඩ බැරි ඒදේට මං ගොඩාරියක් මොන තිර තියෙනවා කොමහරි එත් පස වටේන්න අත් ගොඩාරියක් එක දේව කිය තියෙනවා ඇති ඒකාර එහෙම උනහම ඇත්තන එක ගොඩාරියක් හෝඩ්ෆුල් සහ සමහරක්
අපි දැකලා තියෙනවා සමහරක් මිනිස්සු ඒ දේ හින්දා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න තැනටත් පත් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ තමන් තමන්ව හේට් කරගන්න පටන් ගන්න එක විතරයි. මොකද මන් දන්නේ නැහැ මට හේට් කරගත්තා. මට මට කැමති නෑ අපි කැමති නෑ අපිට තියෙන රූපෙට අපි කැමති නෑ. අපි එක වෙනස් කරන්න හදනවා අපි එක කම්පෙයාර් කරන්න හදනවා මිනිස්සුත් එක්ක. හැබැයි the moment we accept Jesus everything shifts. like ඔයා ගොඩක්ම මේ කම්පෙයාර් කරේ මොන පැත්තෙන්ද? කියන්නේ ඉගෙනීම පැත්තෙන්ද නැත්නම් අපියරන්ස් එක පැත්තෙන්ද මොන පැත්තෙන්ද ගොඩක්ම? අවංකව කිව්වොත් දෙකෙන්ම කරා. දෙකෙන්ම. ඒ කියන්නේ ඇයි ඒගොල්ලන්ට පාඩම් කරනකොට ඉක්මනට මතක හිටින්නේ? ඇයි මට එහෙම මතක හිටින්නේ නැත්තේ? ඇයි තව එකක් ඇයි එයාලා ඔක්කොම මෝඩ් නැති වැඩ කරලා හොඳ ලකුණු ගන්නවා. ඇයි මට හොඳ ලකුණු නැත්තේ? පාඩම් කරලා ඒත් අපිට හොඳ ලකුණු නැහැ. ඉතින් ඒකට නම් ගොඩාරියක් oh my god. මම හිතන්නේ ගොඩාරියක් ළමයිනොත් ගොඩාරියක් මිනිස්සුත් මේක බලන අයත් එහෙම ඒකට ගොඩාරියක් ෆේස් කරලා ඇති අනිවාර්යයෙන්ම. මොකද ඒ තරම් ඒ කියන්නේ අපි අපේ අපියරන්ස් එකක් ගත්තාම අපියරන්ස් එකේ මං හිතන්නේ අපි හැමෝම ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි අපේ ජීවිතවල අපිට ජීසස් දීලා තියෙන ඉමේජ් එක අපි ඇක්සෙප්ට් කරන්න කැමති නැහැ. අපි මාව එක්සැම්පල් එකකට ගත්තොත් මමගේ කොණ්ඩෙට කැමති නැහැ. මම්මගේ කොණ්ඩෙට මට ඕනේ නදින කොණ්ඩ. ඇත්තම මට නදින ඒ වගේ ස්ට්‍රේට් විදිහට තියලා යට ටිකක් කර්ල් වෙන්න. මම මෙහාට ආවට පස්සේ මම ස්ට්‍රේට් කරනවා අම්මටත් කිව්වා කරනවාමයි කියලා තමයි හිටියේ. ඊට පස්සේ මම දවසකට එකන මට හිතුන අයිටස් දවසක ඇයි ඔයාට තියනදේ නැචුරලි ජීසස් දීල තියනදේ අයිවා වෙනස් කරගන්න හදන්න ජීසවාට එක දීලා තියෙන්නේ ඒක තමා ඔයාගේ විදිහ යුනික් විදිහට හදලා තියෙන්නේ ඕ ඇයිවා ඒක වෙනස් කරගන්න හදන්නේ වාට ඕන වෙලාට කොන්න නිකන් අර නෝමල් ස්ට්‍රේට් එකක් කරගන්න ඒක ටෙම්පරරින ඉතින් අර හැම මේ පර්මල්ටි ස්ටේට් කළ තීරණ කොන්න නිකන් ඇත කරගන්නයි ඒක වෙනස් කරගන්න ඕන්න මොකද ජීසස් ඔයාව යුනික් විදිහට බවල තියෙන නදීනගේ තියෙනවා යුනික්නස් එකක් මගේ තියෙන යුනික්නස් එකක් අපිට තියෙන්නේ ඒක අපේ දෙවල් හොයාගන්න එක අපේ දේවල් හොයාගෙන අපි කම්පයා කරන්නක සම්පූර්ණයම නවත්තන්න එක හොඳම නැහැ ඇත්තට මේක හොඳ නැහැ එක මාත් මම් පොඩිකාරේ මොනා ස්ට්‍රගල් කරපු දෙදා මගේ පාට මගේ පාටට ආසම නෑ කලුයි ඉතින් මේ දැන් සම කාලෙට එහෙම මං ආසම නම එලියට යන්නවත් කැන කැම්ති නැහැ මොකද තවත් කලුවෙන හින්දිතින් අර මන් දන්නෑ මම හැදිලා තියෙන පරිසරේ හැමතිස්සේ මග ඔලුවට වැටිලා තියෙන්නේ කලු කියන හම කැතයි කලු හම කැතයි ඒක කැතයි අනික කලු හමට ගොඩාක් හිරි හැර කරනවා මිනිස්සු ඒකැන් දැන් මං ගොඩක් හැදුන රට ඉතින් ඒ හින්දා මේ වගේ පාටින්න අය අඩුයි ඉතින් මේ ඒක ඒ ළමයින්ට ටීචර්ස්ට ඒක අමුත්තක් ඉතින් එයාලා වෙනස්කම් කරනවා ඉතින් ඒවලින් තා මම හැදෙන මගේ ඔළුව හැමතිස්සෙම අර ඩ්‍රිල් කරේ ඔයාට බැහැ ඔයා කැතයි ඔයා කලුයි ලංකාට ගිහාමත් එහෙමයි වා මහත් වෙලා තවත් කළු වෙලානේ ඉතින් මම මාර ට්‍රයි එකක් දුන්නේ මෙච්චර කල් සුදුවෙන්ඩ ඒකන්නේ අර මාස්ක එක ගානවා මේ මාස්ක එක ගානවා අර ක්‍රීම් එක ගානවා ඒ ක්‍රීම් එක අපේ අබලයි මල්ලි තාත්තා හිනා වෙනවා අන්න පටන් අරන් කියලා ඉතින් ඒ ස්ට්‍රගල් එක ඇත්ත ඒ ස්ට්‍රගල් එක මං තාමත් ස්ට්‍රගල් කරනවා හැබැයි මන් දන්නවා මේ අපි කරන්න යන එක එක මටත් ගොඩාක් උදව් වෙනවා මේ ස්ට්‍රගල් එකකින් එළියට එන්න මන් දන්නවා ගොඩාක් ගෑනු ළමයි ස්ට්‍රගල් කරන දේ තමයි අපියරන්ස් එක ඒක ඔයාලට බ්ලේම් කරගන්න එපා එහෙම ස්ට්‍රගල් කරනවා කියලා ඒක අපේ වැරද්දක් නෙමෙයි ඇත්තට මේක අපේ වටෙන් එන දේවල් ඉතින් අපි මිනිස්සු කතා කරන දේවල් හින්දා තමයි ඕගොල්ලෝ අර තැනට එන්නේ ඕගොල්ලෝ කම්පෙයාර් කරන එක. ඉතින් අපිට ඇත්තටම කියන්න ඕනේ ඒක කරන්න එපා. ඔයාලට කරන්න එපා ලේසි නෑ ලේසි නෑ එකෙන් එළියට එන්න ලේසි නෑ මොකද අවුරුදු 15ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මොකද ඔයාව හේට් කරගන්න තැනට පත් කරගන්නවා කියන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්වත් නෙමෙයි. මොකද ඒක එන්ඩ් අප් කරන්න පුළුවන් ඊට වඩා සුයිසයිඩ් මර්ඩරින් ඔය වගේ දේවල් වලට පත් තැනට වැටෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. ඒ වගේ ඉතින් කතා තියෙනවනේ. තියෙනවා ළමයින්ගේ ජීවිතවල හැම වෙලා තියෙනවා ඕනේ තරම්. මිනිස්සුන්ට ඒව අහුවාම හිතෙනවා පිස්සුද කියලා. නෑ ඒක පිස්සුවක් නෙමෙයි මේ ඒක තමා කියන්නේ අර වැරද්ද කරන්න එපා කියලා.
ඔගොල්ලෝ හිතනවා කටින් දැන් අත්තරම අපි නෝමල්ලි ගත්තොත් එහෙම අපි කටට එන දේවල් අපි ඔහේ කියලා දානවා. ඒක තම ලොකු දෙයක් ඒක. අපි දැන් මිනිස්සු කියන දේවල් ඒ කියන්නේ අපි ඇත්තටම මාර විදිහට දැන් මිනිස්සු සමහරලකට ඔහේ කියවනවා. කටට එන දේවල් කියලා දානවා. ඔයා ඇයිවා ඔහොම ඇයිවාගේ කට මේ කෙට්ටු ඔච්චර ඇයිවා අයියෝ මහත් වෙලා නේද? ඕ මයි ගොඩ් ජීසස්. like එහෙම දේවල් කිව්වහම ඕගොල්ලන්ගේ තියෙන දේ තමා ඕගොල්ලෝ අනිත් අතට ඒගොල්ලන්ට එක එක දේවල් කියන එක නෙමෙයි. හරිද? ඒ කියන්නේ මේ ඔව්ව මම මහත් වෙලා ඉන්නේ අයිය වලට ප්‍රශ්නයක් නැහැ. it's okay ඒගොල්ලෝ එහෙම කිව්වට ඕගොල්ලෝ වෙන්න ඕනේ කමක් නැහැ ජීසස්. මට මෙහෙම දෙයක් කිව්වා ප්ලීස් පුළුවන් නම් මේක මගේ ඔළුවෙන් අයින් කරන්න. මට මේක එකපාර කරන්න බෑ. මට මේක මගේ තියෙන ශක්තියෙන් කරන්න බෑ. මට ඔබ වහන්සේගේ ශක්තිය ඕනේ. මට මේ වලින් එළියට එන්න. මට ගයිඩ් කරන්න. මට උදව් කරන්න. ඒ වගේම තාත්තේ මේ මිනිස්සයා නොදැනත්තු කියපු දෙයට මේ මිනිස්සයාට සමාව දෙන්න කියලා ඒක ඇත්තටම උත්සාහ කරන්න ඒක ඔළුවෙන් අයින් කළම දාන්න පුළුවන් ඒක අයින් කරන්න. අයි බයිබලයේ තියෙනවනේ verse එකක් be slow to speak, quick to listen, slow to speak and slow to anger. ඉතින් ඒක ජීසස් අපිට කන් දෙකයි එක කටයි දීලා තියෙන්නේ. ඒක ඇයි කියලා ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. අනිවාර්යෙන්ම. නැත්නම් එයාට ඒකක් දෙකක් දෙන්න තිබ්බ දැන් ඇස් දෙකක් තියෙනවා කන් දෙකක් තියෙනවා අත් දෙකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ හිත කටයි දීලා තියෙන්නේ. ලා සමහරක් වෙලාවට වෙන මිනිස්සු ගැන කම්පෙයා කරලා කතා කරනවා ගොසිප් කරනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක කොච්චර ඒ මනුස්සයට ඇහෙන්නේ නැති වෙයි. ඒ මනුස්සයට ඇහෙන්නේ නැති වෙයි. ඒක ලොකු පාපයක්. ගොසිප් කියන එක මාර ලොකු පාපයක්. මිනිස්සුන්ගේ අද මිනිස්සුන්ට වැරදි වෙනවා. ඒ කියන්නේ මිනිස් අපි හැමෝගෙම වැරදි තියෙනවා. එහෙම දැන් මගේ අතිනුත් ඒ වගේ වෙලා තියෙනවා. අපි සමාව ගන්න මේ ඒ වගේ මේ දේවල් නොකර ඉන්න තමන් ඔළුව හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කෙනෙක්ව එහෙම කම්පෙයා කරද්දී ඔයාලා දන්නේ නැහැ ඒ කෙනාගේ ඉන්සිකියුරිටි එක මොකක්ද කියලා. අනිවාර්යෙන්ම මට ඒ වගේ කමෙන්ට්ස් එද්දි මිනිස්සුන්ගෙන් ඒ මිනිස්සු දන්නේ නැහැ මම කොච්චර මේක හින්දා ස්ට්‍රගල් කරනවද කියලා. ඒකෙන් එළියට එන්න කොච්චර ඒ වගේ දෙයක් කියද්දි නිකන් අර හાર્ට් එකට පිහින් යනවා වගේ. ඉතින් එහෙම ඒක කරන්න එපා. මොකද ඔයාලා කියපු දෙයින් ඔයාලා දන්නේ නැහැ ඒ කෙනාගේ ජීවිතේට මොනවා වෙයිද කියලා. ඉතින් හැමතිස්සෙම දෙයක් කියන්න ඉස්සෙල්ලා කෙනෙක්ට විහිළුවක් කරන්න ඉස්සෙල්ලා ඔයාලා හිතලා බලන්න මම මේ විහිළුව කරොත් එයා සීරියස් ගනීද? එහෙම හැමතිස්සෙම හිතලා බලන්න. මොකද සමහරක් වෙලාවට දැන් මාව ගත්තොත් එහෙම මම ඉස්සර මාර ෆනි පර්සන් කෙනෙක්. මං කියන්නේ මම දැන් මේ ස්ට්‍රෝම් විහිළු කරන්නේ hina වෙන්නේ නැහැ. එහෙම කියලා මං කියන්නේ නැහැ. මම දැන් හැම වෙලාවෙම සීරියස්. මොන දේ කිව්වත් මොකද මන් දන්නවා මම තවත් අර version එකේ ඉඳ හැදුවොත් එහෙම මම නොදැනුවත්ව මිනිස්සුන්ට රිද්දනවා. මම නොදැනුවත්ව මේ කියන්නේ මිනිස්සු කියන දේවල් මිනිස්සු කරන දේවල් වලට මම එකට එක දේවල් කියන්න යනවා. ඉතින් මන් ඩිසයිඩ් කරා මගේ ලයිෆ් එකේ නෑ ඔයා සීරියස් පර්සන් කෙනෙක් වෙනවා. එක එක්කෙනාත් එක්ක ඔයාගේ ජීවිතේ කම්පෙයා කර ඉන්නේ. දැන් අපේ ෆැමිලි කියන්නේ අපි අපේ පවුල ගැන වැරදි කියනව නෙවෙයි බාට අපි කියන්නේ ෆැමිලිස් වල මේ තියෙන දෙයක් තමයි අම්මලා තාත්තලා නොදැනුවත්වම ඒගොල්ලෝ කම්පෙයා කරනවා. අම්මලා තාත්තලා වෙලාවකට දන්නේ නැහැ ඒගොල්ලෝ මෙහෙම හරිද? මට ඇහිලා තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අපිට ඒ තැනට එන්න කියලා. හරිද? බට් ඒක නෙවෙයි හරි විදිහ තැනට එන්න. ඒක නෙවෙයි හරි විදිහ. ඒක එහෙම නෙවෙයි කියන්න ඕනේ. අන්න හරි. එහෙම නෙවෙයි ඒක කියන්න කරන්න ඕනේ. කියන්නේ මන් දන්නවා පුතේ අර බලන්න අර ළමයා මේක කරනවා අයි ඔයාටත් ඒක කරන්න බැරි. අනිවාර්යයෙන් එහෙම නෙවෙයි කියන්න ඕනේ. කියන්න ඕනේ පුතේ මන් දන්නවා ඔයාට පාඩම් කරන්න බෑ. අපි මේ කියන්නේ අපි හිතමුකෝ මේ රියලිටි එක ගමුකෝ අපි. මන් දන්නවා ඔයාට ફોකස් කරන්න බෑ පාඩම් කරන්න බෑ but it's okay. it's okay. ඔයාට ඒත් පුළුවන්. ඔයාට ඒත් පුළුවන්. ඔයා ජීසස්ව බිලීව් කරලා ඔයා ජීසස්ගෙන් ඉල්ලන්න හෝලි ස්පිරිට්ගෙන් ඉල්ලන්න. ඇත්තටම මගේ අම්මයි තාත්තන ඒක එයාලා ක්‍රිස්ටියන් උනාලින් පස්සේ එයාලා ඒ පැත්තෙන් ගොඩක් එන්කරේජ් කරා මාව. මොකද මං චූටි කාලේ ඉඳන් හැදලා තියෙන්නේ බෑ කියන මයින්ඩ්සෙට් එක. ඉතින් එයාලා හැමතිස්සෙම කියන නැහැ ඔයාට පුළුවන් ජීසස් ඔයාගේ ඉන්න. අනිවාර්යයෙන්. ඒක තමයි වෙන්න ඕනේ. ඔයාට බෑ ජීසස් පුළුවන්. ජීසස් ඔයා ස්ට්‍රෙන්ග්ත් එක. ජීසස් ඔයා තුලින් කරනවා. ඉතින් එහෙම ඒ වගේ දෙයක් වුණාම ඔයාලා වටේ මිනිස්සු ඉන්න ඕන. ඔයාලට තනියම මොකෙන් ගොඩෙන්න බෑ. කමියුනිටි එකක් ඉන්න ඕන. යාළුවෝ අම්මා තාත්තා සමහර විට අම්මා තාත්තා ඒ එතන නැතු ඇති කමක් නෑ යාළුවෝ ප්‍රේ කරන්න යාළුවෙක් දෙන්න. එහෙම යාළුවෙක් දෙන්න. ක්‍රිස්ටියන් යාළුවෙක් දැන් මගේ යාළුවෝ මට මොන හරි
බොරුවක් බිලීව් කරනවා මං කැතයි මං කළුයි කවුරුත් මට කැමති වෙන්නේ නැහැ ඔහොම බිලීව් කරද්දි මම මගේ යාළුවන්ට මං කියනවා ශානිට කියන මගේ තව යාළුවෝ ඉන්නවා එයාලට මං ගිහින් කියනවා මම මෙහෙම බිලීව් කරනවා ඊට පස්සේ එයාලා කියනවා නැහැ බයිබලයේ තියෙන්නේ කොහොමද ජීසස් ඔව් මවලා තියෙන්නේ යුනීක් විදිහට ඉතින් යාලා ස්ක්‍රිප්චර්ස් කතා කරනවා කෙලින්ම ස්ක්‍රිප්චර් කතා කරපුවාම ආයේ එනවා නෑ ඒක බොරුවක් ඒක සාතන්ගේ බොරුවක් සාතන් තමා එහෙම දේවල් නෙගටිව් තෝරගන්න මතක තියාගන්න ඔයගොල්ලෝ ලයිෆ් එකේ එහෙම සිටුේෂන්ස් හැම වෙලාවෙම ෆේස් කරනවා නම් ඒ යක්ෂයා ජේසු කවදාවත් ඔයාලව කම්පෙයාර් කරන්නේ නැහැ කාටවත් ඔයාලගේ පව් එක්ක වෙන මිනිස්සුන්ගේ පව් වලට දාලා එහෙම කවදාවත් ජේසු කම්පෙයාර් කරන්නේ ජේසු හැම වෙලාවෙම හරි දේ කියන්නේ වැරදි දෙයක් ඔයාලට ඔහොම දේවල් කවුරු හරි කියන්නේ නැත්නම් මතක තියාගන්න ඒ යක්ෂයා ඒ යක්ෂයා තමයි ඔයා වටන්න හදන්නේ මොකද ඔයා ජීසස්ට ලං වෙන්න යක්ෂයාට ඕනේ ඔයාව කොහොම හරි කරලා පල්ලෙහාට දාන්න එයා ඔයාව ජීවිතෙන් ජේසුගේ ජීවිතෙන් ඈත් කරන්න ඕනේ ඒ හින්දා ඔයගොල්ලෝ මේ දැන් ඇත්තටම මගේ දෙයක් තමයි මට මම සාමාන්‍යයෙන් ඒ අර සීරියස් වෙන්න පටන් ගත්තට පස්සේ මම ස්ට්‍රගල් කරපු දෙයක් තමයි මිනිස්සු කියන දේ හැම දෙයක්ම මම පර්සනලි ගන්නවා. ඒ කියන්නේ අපි දෙන්නට මේ සතිය ආවා කමෙන්ට්ස් වගේ. ඔක විදියට බවුන්ඩරිස් තියන් ඉන්න හින්දා අපි අමුතුයි. අපි දෙන්න හෝලි නෑ. හරිද? අපි දෙන්න හෝලි නෑ. අපි දෙන්න හෝලි වෙන්න try කරනවා. අනිත් හැමෝම වගේ. අපි මේක පටන් ගත්තේ අපි දන්නවා අපේ වයසේ අයට මේ වගේ දෙයක් කියන්න කවුරුත් නැහැ. ඉතින් මං දැන් කිව්වා මං කම්පැරිසන් කියන එකත් එක්ක මං අදටත් ස්ට්‍රගල් කරනවා. ඒක හැමදාම ඒ කියන්නේ deny your flesh take up your cross. Okay? take up your cross කියන්නේ ඔය ඔක්කොම හැමදාම ඔයාලා ජීසස් ළඟට ගිහින් ඒවා සරෙන්ඩර් කරන්න ඕන. බාර දෙන්න ඕන. ඉතින් ඒක මේක මං ස්ට්‍රගල් කරන දෙයක්. ඒ මං දන්නවා මං ක්වොලිෆයිඩ් නැතුව ඇති මේක ගැන කතා කරන්න. එනාට මං දන්නවා මේ වීඩියෝ එක බලන කාට හරි මේ ශක්තියක් වෙයි කියලා මං විතරක් නෙමෙයි මේකත් එක්ක ස්ට්‍රගල් කරන්න. අනිවාර්යෙන්. කළු ගෑනු ළමයි බලනවා ඇති. ඔයාලා ලස්සනයි. ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ ඇත්තම කිව්වොත් නදීනගේ මාර ලස්සන මම හදවතින් කියන්නේ ඔයාගේ මාර ලස්සනක් තියෙන. ඇත්තටම ඒක මාර යුනික්. එක මාර යුනික්. ඉතින් ඒ වගේ ගෑන් ළමයි ගොඩාක් ඉන්නවා. ඕගොල්ලෝ මේ බාලගේ පාට වෙනස් කරගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ඩිසර්ව්ඩ් ඕගොල්ලෝගේ ආදරය ලැබෙන්න ඕනේ. ඒකයි කියලා පාට වෙනස් කරගන්න ඕනේ නැහැ. ඔයාලා ඉන්න විදිය වෙනස් කරගන්න ඕනේ නැහැ. අනිත් දේ තමයි මේකප් ගාන එක. ඕ ජීසස් මේකප් ගාන්න අපිත් ගානවා හරිද? මම කියන්නේ අර හැම දන්න මෙහේ මම නෝට් කරපු දෙයක් තමයි හැම ගර්ල් කෙනෙක්ම එක වගේ දැන්. එක හෙයා කට් එක එකම කොන්්ඩේ ඩයිකන එකම කලයකෙන් ඩයි කරනවා එකම මේකප් ස්ටයිල් එක ඉති එතකොට හැමෝම එක් වගේ වුණ හම මොකක්ද යුනික්නස් එකක් නෑනේ එතර හැමෝම ඒක්කොලි එක ඕ අපි ඒක්කොලි තමා මේ ගැනමින් අපි හැමෝම එක වගේ තමයි වුණට ඉතින් ජීස සවාව එකක කැරක්ට්‍රිස්ටි සවාව යුනික් විදියට ජීස සවා මවල තියෙනවා පර්සනලිටිය වෙනස් අපි දෙන්න ගත්තත් අපි දෙන්න පර්සනල්ටි සම්පූර්ණම වෙනස් බට් අපි දෙන්න එහෙමයි කියලා මේ වටේ ඉන්න මිනිස්සුන්ටවත් මේ ඕගොල්ලොත් මෙහෙම වෙන්න ඕනේ ඕගොල්ලොත් මෙහෙම වෙන්න මට දැන් මගේ ලයිෆ් එකේ තියෙන දෙයක් තමයි මට කවුරු කොච්චර නෙගටිව් දේවල් ඇවිල්ලා මගේ මූණට කිව්වත් සමහරක් වෙලාවට ඒ වෙලාවේ මං ඒක එහෙම ලොකුවට ගන්න නෑ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් වෙලාට අපේ හાર્ට් එක සෙන්සිටිව් අපි යන්නනවා ඒක ප්‍රශ්නයක් නෑ බ්‍රේක් ඩවුන් වෙනවා ඒ බ්‍රේක් ඩවුන් එක වෙන්නේ ජීසස් ඉස්සරහා බ්‍රේක් ඩවුන් වෙනවා නම් ජීසස් එක්ක බ්‍රේක් ඩවුන් වෙනවා ඊට පස්සේ යාළුවන්ට අනිවාර්යෙන්ම යාළුවන්ට නෙමෙයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ ජීසස්ට අනේ අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ් වුණාම මොකද්ද වෙන්නේ දැන් බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි ඉස්සෙල්ලාම හරිද බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි ඉස්සෙල්ලාම කියන්නේ නෑ අපි දෙන්න හැම වෙලාවෙම නදින පර්සනලි ගිහලා ජීසස් එක්ක කතා කරනවා මම පර්සනලි ගිහලා ජීසස් එක්ක කතා කරන ඊට පස්සේ අපි යාළුවට කියන්නේ ඔව් කියන්නේ සමහර දේවල් තියෙන යාළුවෙක්වත් බෙදා ගන්න ඕනේ නැති දේවල් අනිවාර්යෙන්ම ඒ බවුන්ඩරි එක ඔයාලා ඉගෙන ගන්න හැමදේම මේ මිනිසුන්ට කියන්න ඕනි කියලා එකක් නැහැ. අන්න කොහොමද ඔය කම්පැරිසන් කියන ටොපික් එක එන්නේ? ඒක එන්නේ ගොඩාක්ම සෝෂල් මීඩියා. අනිවාර්යෙන්ම. දැන් හොඳටම වැඩි ඒක. හොඳටම දැන් අපි හැම සෝෂල් මීඩියා එක ෆ්‍රී ප්ලට්ෆෝම් එකක්. ඒක අපිට ඕන දෙයක් අපිට දාන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අර ලයිෆ් එක දාන්නේ. හැපි මොමන්ට්ස් විතරයි දාන්නේ. සමහර අය සෑඩ් මොමන්ට්ස් දානවා. හැබැයි ගොඩක් හැපි මොමන්ට්ස්. ඉතින් දැන් අපි කියමු යාළුවෝ දෙන්නෙක්. හරිද? එක යාළුවෙක් වැඩ කරනවා එයා ජොබ් එක කරනවා අනිත් යාළුවා දාලා
එයා කොහෙද රටකට ගිහින් එයා හොඳ හොටෙල් එකක ඉතින් එතකොට අර යාළුවා බලද්දි යාළුවා හිතන අයියෝ මටත් එහෙම යන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද ඊට පස්සේ ඒ ජෝයි යාළඟ තිබ්බ ජෝයි එක පීස් එක ඔක්කොම නැතු යනවා ඒකනේ කියන්නේ comparison is a thief of joy the thief of joy සෝ කරන්න එපා ඒ වගේම තමා ඔයාලා දැන් මං එක්සාම්පල් එකක් තව ගන්නම් ඔයාලා හිතන්නකෝ ඔයාලා ජොබ් එකක් කරනවා හරිද දැන් උදාහරණයකට ගත්තොත් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා නදිනා කිව්වා වගේ යාළුවෝ එයා එක්කෙනෙක් එයා ආස ජොබ් එකක් කරනවා අනිත් එක්කෙනා ක්ලීනින් ජොබ් එකක් කරනවා එයා හේට් කරනවා ඒකට හරිද කැමතිම නැහැ ඔයාලා මතක තියාගන්න ඔයාලගේ ජීවිතයේ ඔයාලගේ කොහෙවත් ලියලා නැහැ ඔයා ජීවිත කාලේ මේ ජොබ් එක කරන්න ඕනේ කියලා ඔයා ජීවිත කාලයෙන් මේකට හේට් කරන්න ඕනි කියලා කොහෙවත් ලියලා නැහැ. ඕගොල්ලෝ මතක තියාගන්න සහ ඕගොල්ලෝ අහන්න ජීසස්ගෙන් තාත්තේ ඇත්තට මම මේ ජොබ් එකට කැමති නැහැ. ඒත් ඔබ වහන්සේට මට මේක කරන්න ඕන නම් ඔබ වහන්සේ මට මේක කරන්න ශක්තිය ලබා දෙන්න. මගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න තාත්තේ මම මේකට හේට් කරනවා තමයි. මම පර්සනලි ගත්තොත් මම කරන වැඩේට මම හේට් කරා. ඉතින් මම ජෙස්ගෙන් ඉල්ලපු දෙයක් තමයි තාත්තේ මට මේක කරන්න බෑ. සමහරක් වෙලාවෙ එහෙම හේට් කරාම මිනිස්සු තවත් ප්‍රශ්න දානවා. වැඩ කරන අය තවත් එක එක දේවල් වලට දැම්මම හොද්දටම හේට් කරනවා. අඬනවා වෙලාවක. එහෙම එක්ස්පීරියන්ස් තිබ්බා. කියන්නේ මගේ තිබ්බා. ඊට පස්සේ මට මගේ ලොකු අම්මා මට කිව්වා ඒ මිනිස්සුන්ගේ නම් කියලා ප්‍රේ කරන්න කියලා කිව්වා. ඔයාලා විශ්වාස කරනවා නම් අවුරුදු ගාණක් තිස්සේ ඒගොල්ලෝ කරපු වැරදි වැඩ මට එතන හිට වැඩ කරන මිනිස්සු කිව්වා මේ ඒගොල්ලෝ අයින් වෙන්නේ නැහැ කිසි දෙයක් වෙන්නේ නැහැ ඒවා අහු වෙන්නේ නැහැ එහෙම කියලා. ඒත් මම බිලීව් කරා ජීසස් කෙරේ. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි වැරදි කරනවා නම් ජීසස් කවදා හරි දවසක ඒගොල්ලන්ට ඒ දේවල් ඔප්පු කරලා ඒ වැරද්ද පෙන්නලා දෙනවා. ඉතින් කොහොම හරි මම නම් කියලා යාඥා කරාට පස්සේ ඔයාලා විශ්වාස කරනවද දන්නේ නැහැ ජීසස් ඒගොල්ලන්ව අයින් කරා. මම අදටත් සතුටින් වැඩ කරනවා. ඉතින් සමහරක් වෙලාවලට ඕගොල්ලන්ට එහෙම හේට් කරන්න එක රීසන් එකක් තමයි ඕගොල්ලන්ට ජීසස් ඔයාලව හම්බල් කරනවා එතන. සමහරවිට අපිව දාන තැන්වලට අපේ කැරක්ටර් එක හදන්න. අනිවාර්යෙන්ම. දැන් අනිවාර්යෙන් ජොබ්ස් වල ප්‍රශ්න වෙනවා. ඉතින් ඒක නෝමල්. අනිත් අයක කම්පෙයාර් කරන්න එපා. මොකද ඔයාලගේ ටයිම්ලයින් එකයි අනිත් කෙනාගේ ටයිම්ලයින් එකයි වෙනස්. දැන් අපේ වයසට ගත්තොත් ලොකුම ටොපික් එක තමයි රිලේෂන්ෂිප්ස්. දැන් ඔයාලා බලයි අනේ මගේ යාළුවාට මට ඉස්සෙල්ලා හම්බුණානේ කොහොමට පේන්නවත් නැන්නේ කවුරුත්. ඒක ජීසස් විතරයි දන්නේ. ජීසස් හරි වෙලාවට ඔයාලට ඒ බ්ලෙසිං එක දෙයි. මොකද ඔයාලා සමහර විට ඔයාලගේ කැරක්ටර් එක හරි ඔයාලගේ පාර්ට්නර්ගේ කැරක්ටර් එක හරි තාම ඩිවෙලොප් වෙලා නැතුව ඇති. ඒ බ්ලෙසිං එක බාර ගන්න. ඒ බ්ලෙසිං එක හරියට මේ ගොඩ නගන්න. සමහරලාවට ඕගොල්ලන්ගේ බ්‍රෝකන් තැන් තියෙනවා ඒව තාම හීල් වෙන්න තැන් තියෙනවා. ඔය කම්පැරිසන් ඔය වගේ වුණාම අපි හිතන්නේ මං අන්ලවබල් මට කවුරුත් ආදරේ නැහැ මට කවුරුත් කෙයා කරන්නේ නැහැ මම මේ මොනවාද වැඩක් නැහැ ඔහොමනේ ඉතින් ඒවා තුවාලේ ඒ තුවාල අපි හීල් කරගන්න ඕන නැත්නම් ඉතින් හිතන්නකෝ ඕගොල්ලෝ මැරේජ් ලයිෆ් එකක් පටන් ගත්ත කියලා රිලේෂන්ෂිප් එකකට ගියා කියලා ඒ පාර්ට්නර්ට තමයි අපි ඒවා දාන්නේ කෙලින්ම ජජ් කරනවා තුවාල කරනවා බනිනවා කරන්න බලන් ඒක හොඳ නෑ අපි එහෙම ලයිෆ් එකේ එහෙම සිටුේෂන්ස් අපි දැකලා තියෙනවා. ඒවා ඕගොල්ලෝ එහෙම එක්ස්පීරියන්ස් කරන ගමන් නම් ඉන්නේ මතක තියාගන්න. මතක තියාගන්න අහන්න ජීසස්ගෙන්. තාත්තේ මම මෙහෙම ප්‍රශ්න කොටක මම මුහුණ දෙනවා තාත්තේ ප්ලීස් මට සයින්ස් දෙන්න මේ මිනිස්සයා මාව මගේ ජීවිතෙන් අයින් කරන්න. එයා කරනවා. එයා අයින් කරනවාමයි. එයා අයින් කරලා ආව හීල් කරන්න පටන් ගන්නවා. ඔයාලව හීල් කරන එක මාර ලස්සනයි. ඒක සමහරක් වෙලාවට ඔයාලා දවසක් හිනා වෙලා ඉන්නවා අනිත් දවසේ හඬනවා ජර්නි එකක් ඒක අපේ ක්‍රිස්ටියන් ජර්නි එක වගේ ඒකත් ජර්නි එකක් අනිවාර්යෙන්ම ඒ හින්දා මේ ඒක එහෙම වුණා කියලා මේ අඬන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒකට ඒක එහෙම වුණා කියලා හැම වෙලාවෙම ඒකත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා ඒක නෙමෙයි ඔයාලගේ ජීවිතේ දැන් ප්‍රැක්ටිකලි අපි ගත්තොත් කොහොමද අපි කම්පැරිසන් කියන එක නවත්තන්නේ දැන් ගර්ල්ස්ට මං කිව් ඉස්සෙල්ලා වගේ ලොකුම දේ තමයි අපියරන්ස් එක. දැන් මම කරපු ස්ටෙප් එකක් තමයි මම සෝෂල් මීඩියා වලින් බ්‍රේක් එකක් ගත්තා. දැන් මම දන්නවා ඒකෙන් ස්ට්‍රගල් කරනවා. ඒකෙන් තමයි ගොඩක් ෆීඩ් වෙන්නේ මොලේට. මම බ්‍රේක් එකක් ගත්තා. ඒ කියන්නේ එතකොට ඔයාලා බලන්න මාර නිදහස් ඔළුවට මාර නිදහස්. මොකද හැම වෙලාවෙම ලයිෆ් එකේ පුරුදු වෙන්න
තමන්ට කන්ට්‍රෝල් කරන්න ඕන දේවල් කන්ට්‍රෝල් කරන්න මයින්සෙට් එක තමා වදන් ලොක්කුමදේ අනිවාර මේ කියන්න දැන් අපි ශෝෂල් මීඩිය කියන දේ ගත්තොත් එහෙම අපිට ෆ්‍රී ටයිම් එක කම්මත් ගිහලා ස්ක්‍රෝල් කරනවා අපිට කවුහරි බැන්නත් අපි ගිහලා ස්ක්‍රෝල් කරනවා අපිට කවුහරි අපි සතුටින් හිටියත් අපි ගිහලා ස්ක්‍රෝල් කරනවා why ඒක කරන්න එපා කාරියම් එක අපි දෙන්න තෝ කරනවා ඔව් මමත් කරනවා සමහරක් වෙලාවට මමත් නොදැනුවත්ව කරනවා අපි හැමෝම කරනවා ඒත් අපි ආව ඩිසිෂන් එකට ඇයි ඔයාලට සතුටින් ඉඳි ජීසස් එක්ක කතා කරන්න බැරි ඇයි ඔයාලට දුකෙන් ඉඳි ජීසස් එක්ක කතා කරන්න බැරි අපි කියන්න මේ පැයි 24ම කතා අරගෙන එහෙම එකක් නෙවේ you know මගේ යාළුවෙක් එක්ක කතා කරනවාගේ ජීසස් එක්කත් කතා කරන්න මගේ සමහර දවස් තියෙනවා මම තනියෙන් කතා කරනවා එයත් එක්ක පාරයද්ද කතා කරනවා ඒ කියන්නේ එක හරි ෂෝකේ වුණාටනේ එක මාර ඇත්තට මේ ෆීලිං එක මන් දන්නේ නැහැ එක යාළුවෙක්ගෙන්වත් ඒක ලබා ගන්න බෑ ඒ පීස් එක ඒ ආදරේ එයා ප්‍රශ්න වලට උත්තර දෙන යාළුවෙක්ට පැයි 24ම කොහොමත් ඉන්න බෑ යාළුවට අම්මට තාත්තට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාලට කාටවත් පැයි 24ම ඔයාක් ඉන්න බෑ ජීසස්ට විතරයි ඉන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒ රිලේෂන්ෂිප් එක බොන්ඩ් අප් කරගත්තට පස්සේ ඔයාලගේ තියෙනවා නේද ඉන්සිකියුරිටිස් ඒ කියන්නේ අපියරන්ස් එක කෙරෙහි ඔය දේවල් තියෙන ඒවා ඔටෝමැටිකලි යනවා ඔයාලගේ එනවා ජීසස් ග්ලෝ එකක් ඒක හිතාගන්න බෑ ඒ කියන්නේ ඔයාලගේ හાર્ට් එක පිරිසුදු වෙන්න පටන් ගත්තාම ඔටෝමැටිකලි අත්‍තරම ජීසස් ඔයාව එළියනොත් පිරිසුදු කරන්න පටන් ගන්නවා ඔයාව ටේක් කෙයාර් කරගන්න පටන් ගන්නවා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා මම හැම වෙලාවෙම මගේ ඔළුවේ අපි දෙන්නම එල්ඩර්ස් ඩෝටර්ස්ලා දෙන්නේ ඉතින් අපි දෙන්නගේ ඔළුවේ අපි ඔයාලා දන්නවා ඇති එල්ඩර්ස් ඩෝටර්ස්ලාට හැම වෙලාවෙම මාර වැඩ ප්‍රෙෂර් එකක් තියෙන වැඩ ගොඩක් තියෙනවා ලවබල් නෑ කියන දේ කොටලා තියෙන ඔළුවේ লীලා තියෙන්නේ ඉතින් මං ඇත්තට මෙහාට ආවට පස්සේ මම රියලයිස් කරපු දෙයක් තමයි මම තමයි ලව් එක මගේ හදවත ඇතුලේ තමයි ජීසස් මට ලව් දීලා තියෙන්නේ ඒ හින්දා තමයි මට පුළුවන් ඒක ගිහිලා මිනිස්සුත් එක්ක ස්ප්‍රෙඩ් කරන්න සමහරක් වෙලාවට අපි මුළු ජීවිත කාලෙම අපි උත්සාහ කරනවා අපි හොයනවා ආදරේ හොයනවා ඒක තමයි මිනිස්සු හොයන්නේ ඉතින් ඒක සාමාන්‍ය ඒක නැචරල් අපිත් හෙව්වා බට් අපි රියලයිස් කරා නෑ ජීසස් එක දෙන්න පටන් ගත්තාම අපි ඒක ජීසස් තුලින් අපි මිනිස්සුන්ට දෙන්න පටන් ගන්නවා ඇයි දැන් නෙගටිව් මොනසෙක් අපේ ඉස්සරහට ඇවිල්ලා මොන හරි කැත දෙයක් කියලා ඉවරුනාට පස්සේ ඇයි අපි ඒක එයාට මේ බනින්න කරන්න නැත්තේ මොකද ජීසස් අපිට එහෙම කියලා දීලා නෑ එයා කියලා තියෙන්නේ පුතේ කමක් නෑ සමාව දෙන්න අමාරු ඇති සමාව දෙන්න යාඥා කරන්නේ මිනිස්සු වෙනුවෙන් අපේ ලෝකෙ කොහොමද කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කට් ඔෆ් කර යස් අපි කියන්නේ මේ කට් ඔෆ් කරන්න එපා කියලා කට් ඔෆ් කරන්න බවුන්ඩරිස් දාගන්න ඕනේ but you should pray over first for මොකද සමහරක් වෙලාවට ෆීලිංග්ස් වලින් ගන්න එපා ෆීලිංග්ස් වලින් නම් තියෙන ගන්න මෙපා සමහරක් වෙලාවල් වලට ඔයා ජීසස් ඔයාව ඒ සිටුේෂන්ස් වලට දානවා ඒ මිනිස්යාව චේන්ජ් කරන්න සමහර ඇත්තටම ඒ කියන්නේ බ්‍රේක් කරන්න ඒ වගේ දේවල් වලට ගන්න සමහරක් රටේ මිනිස්සු ඔයාට හේට් කරයි ඔයාව වෙනස් කරන්න ඔයා වෙනස් කරන්න එක්ක ඔයා වෙනස් කරන්න ඔයාලා ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයා එයාට හේට් කරන්නේ නැත්නම් එයා ඔයාට හේට් කරයි එහෙම කරන්න එපා ඒක හොඳ නැහැ ඒක හොඳම නෑ මොකද මේ නදින එක දැන් කියවයි බයිබලේ තමා එක තියෙන්නේ අපි හිතලා පතලා කියන දෙයක් නෙවෙයි අත්‍තරම verse එක Romans 12 verse 2 don't copy the behavior and customs of this world, but let God transform you into a new person by changing the way you think. Amen. Then you will learn to know God's will for you, which is good and pleasing and perfect. compare කරන්න එපා. කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලගේ ලයිෆ් එක වෙන කෙනෙක්ගේ ලයිෆ් එක වගේ නෙමෙයි නැහැ. ඒක නැහැ. ඒක ඔයාට තියෙනවා ඔයාගේ තියෙන ප්‍රොබ්ලම්ස් මට තියෙනවා වෙනම ප්‍රොබ්ලම්ස් එහෙමයි කියලා ඒ මනුස්සයාට කරන්න එපා කම්පෙයාර් කර ඉන්න එපා එහෙමයි කියලා ඔයාට මෙහෙම ප්‍රශ්න නැහැනේ මටනේ මේ හැමදේම ප්‍රශ්න තියෙන කියා ඉන්න නෙවෙයි තියෙන්නේ ඔයාලා එහෙම කිව්වොත් ඔයාලා සදහට මෙතනෙම ඉන්න යනවා අනිවාර්යෙන්ම ඔයාලගේ ලයිෆ් එකේ තියෙන ප්‍රශ්න ගැන ඕගොල්ලෝ හිතා ඉන්න ගියොත් එහෙම ඕගොල්ලෝ හැමදාම එතනම තමයි ස්ටක් වෙලා ඉන්නේ ඉස්සරහට එන්න බෑ ඉතින් ඒ කම්පෙයාර් කරන එක ඇත්තටම නවත්තන්න
බලන්න උදව් කරන්න බලන්න කොහොමද මම නදීනට මට මගේ යාගේ තියෙන ප්‍රශ්නේ මට උදව් ගන්න පුළුවන්ද හැම තිස්සම අනිත් කෙනා ගැන හිතන්නේ කියන්නේ අපි හරි දක්ෂයි මී අපි ගැන ෆෝකස් කරන්න එහෙම ෆෝකස් කරාම තමා ඔය කම්පෙයා කරනක ඒක මං ගොඩ් ඉගෙන ගත්තු දෙයක් ඒ අපි හැමතිස්සම අපි දිහා බලන් ඉන්න හින්දා වෙන කෙනෙක්ට උදව් කරන්න ශානික වගේ උදව් කරන්න හදන්න වෙන කෙනෙක්ට ආදරය කරන්න ඉගෙන ගන්න මේ ගෙදරින්න මිනිස්සුන්ට ආදරය කරන්න ඉගෙන ගන්න එතකොට ඔයාලා දන්නෙම නැතුව ඔයාලා වෙනස් වෙනවා ඔයාලා වෙනස් කරනවා ජීසස් අනිවාර්යෙන්ම කොහොමද මම එයා නෙගටිවිටි දේවල් කතා කරද්දි කොහොමද මම එයාට පොසිටිව් දෙයක් කියන්නේ කොහොමද මං එයාගේ ලයිෆ් එක උඩින් ජීසස් අපිට කියලා දීලා තියෙන වචන ඒ දේවල් අපි කොහොමද එයාලට කියන්නේ එහෙම හිතන්න බලන්න මොකද ඔයාලා හිතන නෙගටිවිටි කියන දේ මාර ඒක හොඳම නෑ ඒක හොඳම නෑ ඉතින් එහෙම කරන යාළුවෙක්ට උනත් උදව් කරන්න බලන්න සමහරක් වෙලාවෙ ඒගොල්ලෝ ඕගොල්ලන්ට රිටර්න් එකක් විදියට නපුරු වෙයි ඔයාලට හේට් කරයි but it's okay මතක තියාගන්න ඕගොල්ලන්ට හේට් කරන්න කලින් ඒගොල්ලෝ ජීසස්ට හේට් කරලා ඉවරයි ගොඩක් වෙලාට මිනිස්සු අපිට එහෙම නෙගටිව් දේවල් කියන්නේ එයාලා ඒකෙන් ස්ට්‍රගල් කරන හින්දා ඉතිං ඒ හින්දා ඔයාලා හැමතිස්සම කෙනෙක් ඔයාලට දෙයක් කියද්දී ඒක අනුකම්පා කරන්න ඒ කෙනාට මොකද ඒ කෙනා කියන්නේ එයාත් හර්ටිං හින්දාය අපිට මටත් පොඩි කාලෙදම් ගොඩාක් يعني හොඳ නැති කොමෙන්ට්ස් මං අහලා තියෙනවා මං කිව්වා මගේ පාට ගැන මගේ ලුක්ස් ගැන කැතයි එහෙම මට මූණට කියලා තියෙනවා ගෑනු ළමයි ඉතින් ඒක මගේ හදවත නිකම් පච්චකගේ කොටලා තියෙන ඉතින් ඒ වලින් එළියට එන්න හරි අමාරුයි අපි දන්නවා ඒක ඒ වුණාට අපි දැන් මෙච්චර වෙලා කිව්වා වගේ ඔයාලා නෙගටිව් දෙයක් එද්දී ඔයාලා හැමතිස්සම ස්ක්‍රිප්චර් බයිබලෙන් බලන්න නැහැ ජීසස් මොනවද මං ගැන කියලා තියෙන්නේ මේ ගිහින් යාළුවෙක්ට කියන්න ඔයාලාගේ ලීඩර් කෙනෙක්ට කියන්න යාලා එතකොට ඔයාලට කියයි ඇත්ත මොකක්ද කියලා ඉතින් මේ මොනාද ඒක තමයි මන්නන් කියන ප්‍රක්ටිකලි ඒ වගේ මෙහෙමදේ එහෙම සිටුවේෂන්ස් වලට ෆේස් කරද්දි හැම වෙලාවෙම ඔලුවට දාගන්න ඒ යක්ෂය ඒ යක්ෂය තමයි ඒ තෝට්ස් ගේන්නේ එහෙම මිනිස්සු දාන්නේ එහෙම මිනිස්සු කියන ඇත්තටම ඉතින් අපි හැමෝගෙම නෙගටිව් ගුඩ් ස්ටෆ් දෙකක් තියෙනවානේ ඇත්තටම ඒ තෝට්ස් ඒ වචන ඔයාලගේ ලයිෆ් එකට ඒ දාන්නේ ඒ යක්ෂය ඉතින් ඒවලට ඔයාලා කන්ට්‍රෝල් කරන්න ඉඩ තියන්න එපා ඒව ඔයාලගේ ඔළුවෙන් අයින් කරගන්න සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට සයිලන්ට් වෙ ඉන්න අවස්ථාවල් තියෙනවා ජීසස් එහෙම තැන්වල සයිලන්ට් වෙලා තියෙනවා බයිබලේ තියෙනවා එහෙම තැන්වල එයා සයිලන්ට් වෙලා තියෙනවා බට් ජීසස් මේ මිනිස්සුන්ගෙන් ප්‍රේ කරන එක නැවැත්තුවේ නෑ ඒ ඔයාලටත් කියන්නේ ඒ දේ කරන්න එතන කරන්න ඕනේ නෑ ගෙදර ගිහිල්ලා ඔයාලට එතන කරන්න ඕන නම් ඔළුවෙන් කරන්න මොකද කම්පෙයාරින් කියන දේ ලීඩ් කරනවා ඩෙත් එක්කට උනත් එහෙම අපි කතා අහලා තියෙනවා ඕනි තරම් එහෙම ළමයි ජීවිතේ නැති කරගන්න තැනට පත් වෙනවා ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් මේ ඔයගොල්ලෝ විහිළුවක් කරන්න කියලා නෑ විහිළුවක් නෙවෙයි මනුස්ස අපි අපිට දක්ෂයි මනුස්සෙක්ට වැරද්දක් දිනා වෙන්නනේ මන් දන්නේ මං මාර විදියට එහෙම දේවල් කරලා තියෙන්නේ මං ඒවනට ජීසස් ෆොලෝ කරන්න පටන් ගත්තට පස්සේ මගේ ඉස්සරහා සමහරක් වෙලාවට මං දාන්න මිනිස්සු මට එහෙම hina වෙනවා මගේ අතින් වැරද්දක් වෙද්දි මං hina වෙන්න යන්නේ මං එයාලගෙන් පරිගන්න යන්නේ මොකද මට ජීසස් එහෙම කියලා දීලා නැහැ නතිනොනත් එහෙම තමයි එහෙම කරන්න නැති ළමයි ඉන්නවා ඒ කියන්නේ ඔයාලා බයිබලෙන් බලන්න ජීසස්නේ අපිට ෆලෝ කරන්න කියලා තියෙන ආයි කැරක්ටර් එක කොහොමද ගොස්පල්ස් බලන්න මැතිව් මාර්ක් ලූක් ජෝන් බියාටිටියුඩ්ස් ඒක තමා මොනවද තියෙන්නේ ජීසස් මැතිව් පොතේ එක තියෙන්නේ එයාගේ කැරක්ටර් එක මොකක්ද එයා හම්බල් එයා කයින්ඩ් එයා කම්පැෂන් තියෙනවා ඉතින් එහෙම ආදරේ තමා මුල් දේ ආදරෙන් ඔයාලා දේවල් කරන්න අනිත් කෙනෙක් තව කෙනෙක් මිනිස් ඔයාලට දේවල් කද අපිට ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා මේ අපි මේ පටන් ගත්තු දේ ගැන අනිවාර්යයෙන්ම ඉතින් ඇත්තටම අපි කරන්නේ ඒක ජීසස් වෙන අපි ඇත්තටම ඔයාලා මොනා කිව්වොත් අපිට ඇත්තටම වැඩක් නැහැ අපි ඔයාලා වෙනුවෙන් ප්‍රේ කරනවා එතනින් එහාට අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ ඔයගොල්ලන්ට හේට් කරන්නවත් ඔයගොල්ලන්ට රිප්ලයි දෙන්නවත් එහෙම කිසිම ඕන දෙයක් නැහැ අපි කරන්නේ ඇත්තටම අපි හෝලි නැහැ බොරු කියන්න ඕනේ අපි හෝලි නැහැ අපි පර්ෆෙක්ට් නැහැ අපි අන්වර්දි අපි අන්වර්දි ඒ වුණාට ජීසස් අපිව තෝරගෙන තියෙනවා ඔයාලා හැමෝම තෝරගෙන තියෙන්නේ ජීසස් හැමෝටම මිෂන් එකක් දීලා තියෙන්නේ ඒ වුණාට අපේ ලොකුම දේ තමයි ඔයාලව ජීසස්
වෙනුවෙන් ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම් කරන එක ජීසස් තමයි the only way කියලා පෙන්නලා දෙන එක. මොකද අපි ඒක අත්වින්දා අපි දන්නවා ඒ වගේම ඒ එක්ස්පීරියන්ස් එකේම ඉන්න ළමයි ගොඩාරියක් ඉන්නවා. ජීසස් ඕන ළමයි ගොඩාරියක් ඉන්නවා. සමහරක් වෙලාවල ඒගොල්ලෝ non believers ලා වෙන්නේ නැති. it's okay. ප්‍රේ කරන්න ඒගොල්ලෝ වෙනුවෙන් කියන්න ටිකක් ජේසුස් ගැන කියන්න. ජීසස් මේ මාදිරිය ජීසස් අපි ඉන්න විදිහටම අපිව ඇක්සෙප්ට් කරනවා. එයා මේ කම්පෙයාර් කර මෙයාගේ පව් ගොඩාක් තියෙනවා මම මෙයාව අයින් කරනවා. එහෙම නැහැ. සමහරක් වෙලාවට බයිබලයේ ගත්තොත් පව් වැඩියම කළ තියෙන මිනිසයා තමයි උසම තැන ඉන්නේ. නැද්ද මං කියන්නේ? ඒ කියන්නේ ජීසස් ගියෙත් එයාලා ළඟටනේ. ඉතින් ඔයාලා ඒකටම ඔයාලව හදාගෙන ඉන්න. මේ ඒක තමා කරන්න ඕන ඕනේ. ඇතුලේ එම්ටි නම් ඔයාලට කිසිම දා එළියට දාන්න බෑ. ඕවර්ෆ්ලෝ වෙන්නේ නැහැ. මේ ඉතින් ඔයාලා තනියෙන් නෙමෙයි අපි මේ ස්ට්‍රගල්ස් වලින් යනවා. ඒක අපි මේවා ගැන කතා කරන්නේ. මේ ඉතින් ජීසස් ඉන්නවා හැම වෙලාවෙම අපිට ඒක තමයි ගොඩාරියම කියන්න ඕනේ. අපි දන්නවා අපි වගේ ගොඩාරියක් ගෑන් ළමයි ඉන්නවා ජීසස්ගේ ආදරේ හොයන ජීසස් ඕනේ. ප්‍රශ්න වලට හැම ප්‍රශ්නයකටම උත්තරේ ජීසස්. අපි ඔයාලට ප්‍රේ කරන්න. Dear Heavenly Father, thank you for today, my Jesus. Thank you, my Father, for blessing us with a wonderful day, Father. Father, thank you, my Father, for bringing me and shining, my Father, to share this message, my Father. And I pray for everyone under the sound of my voice, my Father, who's going to be watching this video, Father. I pray in the name of Jesus that you touch them, my Father, that you heal their wounds, my Father, that you show them how much you love them, my Jesus. Father, show them, my Father, that you are their precious possession, my Father. Father, in the name of Jesus, I pray that you shower them with your love, Jesus. Shower them, my Father, so they can't even imagine, my Father, that it's them, Jesus. I pray that you heal their wounds, my Father. I cover every single person with the precious, precious blood of Jesus. In the name of Jesus, I pray. Amen. Amen. යන්න කලින් අපි ඔයාලට blessing එකක් දෙන්නම්. May the Lord bless you and protect you. May the Lord smile on you and be gracious to you. May the Lord show you his favor and give you his peace. Amen. අපි එන හම්බෙමු. ආය හම්බෙන්න ඔයාලව ලබන සතියේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න ජීසස් ළඟ වෙන්න. ජේසුස් පිටයි. බයි.